හික්කඩුව ප්‍රදේශයේ සංචාරය කරනකොට පාර අයිනේ මෙන්න මේ බෝඩ් එක මට දකින්නට ලැබුණා. ඒ නිසා මේ බෝඩ් එකේ තිබෙන ස්ථානය හොයාගෙන යන්න මම පෙළඹුණා. සුමංගල හිමි උපන් නිවස කියලා තමයි මේ බෝඩ් එකේ සඳහන් වෙලා තිබුණේ. කවුද මේ කියන සුමංගල හිමි? මේ ස්ථානය පෙන්වන අතරතුර මම ඔයාලට පුංචි විස්තර කිරීමක් කරන්නම්. ජාත්‍යන්තර කීර්තිදර මහා පඬිවරයෙක් ලෙස ප්‍රකටව ඉංග්‍රීසි භාෂා විශාරදයෙක් වුණු බෝධිසත්ව ගුණෝපේත ත්‍රිපිටක වාගීශ්වර පණ්ඩිත ශිරෝමණී අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි උපන් නිවස තමයි ඔබ මේ දකින්නේ. එකම ආකාරයේ සැලසුමකට අනුව මුහුණට මුහුණ සිටනසේ නිර්මාණය කරලා තිබෙන මේ නිවසේ අලංකාර ස්වභාවය බලන්න. කිසිම වෙනසක් නැතුව එකම විදිහට මේ නිවෙස් දෙකම නිර්මාණය කරලා තිබෙනවා. මේ අවට අය කියන විදිහට මම හොයාගත්තු තොරතුරු අනුව මේ එක නිවසක හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ වාසය කළ අතර අනිත් නිවසේ උන්වහන්සේගේ දෙමව්පියන් වාසය කරලා තිබෙනවා. 1827 ජනවාරි 20 වෙනිදා උපත ලද මේ දරුවාට ඒ දෙමව්පියන් නම තියන්නේ හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ කියලා නෙවෙයි. දොන් නිකුලස් ලියනගේ කියලා. පසු කාලීනව පැවිදි දිවියට පත් වුණාට පසුව තමයි දොන් නිකුලස් ලියනගේ කියන දරුවා හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි නම ලබා ගන්නේ. මේ නිවෙස් දෙකේම සොල්දර පිහිටලා තියෙන ආකාරය සහ සිංහල උළු සෙවිලි කරලා තියෙන ආකාරය දකින්න පුළුවන්. ඒ වගේම ඊටාම සරල සැලසුමකට අනුව මේ නිවෙස් දෙකම නිර්මාණය කරලා තියෙනවා. නිවසට ඇතුළු වෙන තැන අපිට දකින්න පුළුවන් සඳකඩ පහනක වගේ නිර්මාණයක් තියෙනවා. මේ තියෙන්නේ කොරවක් ගලක් වගේ නිර්මාණය කරපු යම්කිසි සුන්දර නිර්මාණයක්, අලංකාර නිර්මාණයක්. නිවස ඉදිරිපිට වාඩි වෙලා ඉන්න පුළුවන් විදිහට ආලින්දයක් නිර්මාණය කරලා තියෙනවා. මේ නිවස හදලා තියෙන්නේ කටුමැටි වලින් කියලා තමයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. මට පොඩි අවස්ථාවක් ලැබුණා මේ නිවෙස් ඇතුළට ගිහිල්ලා දැක බලා ගන්න. කාමර දෙකක් සහිත නිවසේ ඇතුලේ සාලයක් තියෙනවා. දැනට මේක පාවිච්චි කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්. ඒ නිලධාරීන් කිහිප දෙනෙක් මෙහි සේවය කරනවා. පැරණි පොත්පත් තියෙනවා. ඒ වගේම සොල්දරයට නගින්න පඩිපෙළක් තියෙන ආකාරය දකින්න පුළුවන් වුණා මට. පැරණි ඡායාරූප කිහිපයක් එල්ලලා තියෙනවා. මීළඟට මම ඔබට මේ පෙන්වන්නේ හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේගේ සුමංගල හිමියන්ගේ පැරණි ඡායාරූප පෙළක්. මුන්වහන්සේ අපේ රටට ජාතියට සම්බුද්ධ ශාසනයට කරපු මෙහෙවර පිළිබඳව කතා කරනවා නම් පැය ගණනක වීඩියෝ කරන්නට හැකියාව තිබෙනවා. ඒ තරම් රටට ජාතියට සම්බුද්ධ ශාසනයට ලොකු මෙහෙවරක් කරපු ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ පිළිබඳව තොරතුරු ඕනතරම් අපිට හොයාගන්නට පුළුවන් සමාජ ජාලවල පොත්පත්වල. නමුත් උන්වහන්සේ මෙලොව එළය දුටු ස්ථානය සැඟවුණු තැනක් විදිහට තමයි තියෙන්නේ. බොහෝ දෙනෙක් දැකලා නැති නිසා මේ විදිහට ඔබට පෙන්වන්න මම තීරණය කළා. රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ජීවිතය කැප කළ ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා. ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා.